සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරමු බීජෝෂණ සමයේදී වෙනත් දිලීර ආසාදන ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා. ප්‍රධානතම හේතුව තමයි හරියට පොට් එක ජීවාණුහරණය නොවීම. පොට් අපි ජීවාණුහරණය කරන්න ඕනේ හරියටම. පොට් ජීවාණුහරණය කිරීම පිළිබඳව වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් බලන්න. හොඳට ජීවාණුහරණය කරොත් වෙනත් දිලීර ආසාදන ඇතිවීම බොහෝ දුරට අඩු වෙනවා. ඒකම අනිත් එක තමයි අවශ්‍ය ද්‍රව්‍ය හරියට කලවම් නොවීම. නැත්නම් අවශ්‍ය ද්‍රව්‍ය හරියටම ප්‍රමිතියටම මේ එකතු නොවීම. දැන් අපි ලීකුරුත් එක මිශ්‍ර කරන්න ගන්න අනික් ද්‍රව්‍ය ටික තියෙනවානේ. මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් කාබනේට්. ඒවා නිසි ප්‍රමාණ අරගෙන හරියට මිශ්‍ර නොවීම. මොකද ඒවා හරියට මිශ්‍ර නොවුනහම pH එකේ හැමේ වුණොත් එහෙම වෙනත් දිලීර ආසාදන හැදෙන්නත් ඒක උපකාරී වෙනවා. ඒ නිසා හරියට වගා මාධ්‍ය හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. ඒකම නිසියාකාරව නිසි පදමට වතුර අපි එකතු කරගත්තේ නැත්නම් අපි දැන් වගා මාධ්‍ය මිශ්‍ර කරද්දී හරියට නිසියාකාර පදමට වතුර එකතු කරගන්න ඕනේ. ඒකත් ඉතාමත් වැදගත්. ඒකම අනිත් කාරණේ තමයි අපි බීජ දාලා ඉවරලා උඩින් පත්තර කොලයක් දානවානේ. බීජ දාලා ඉවරලා අපි පත්තර කොලයක් දානවා. ඒ පත්තර කොලේ අපි හොඳට ජීවාණුහරණය කරලා තමයි මේ පත්තර කොලේ දාන්න ඕනේ. ඒ උඩින් දාන පත්තර කොල කෑල්ල හොඳට ජීවාණුහරණය කරන්න ඕනේ. අපි පොට් තම්බනකොටම මේ බැරල් එකටම දාලා අපිට මේ පත්තර කොල ටික ජීවාණුහරණය කරගන්න පුළුවන්. ඒ විදිහට හරියට ජීවාණුහරණය කරගන්න. අනිත් කාරණාව තමයි අපි බීජ දාද්දී පන්දන් 4ක් හෝ පොල් තෙල් පහන් හරි මොනවා හරි එක්ක බන්සන් 10ක් හරි දැල්වලා ඉවරලා තමයි අපි බීජ දාන්න ඕනේ. ඒ කියන්නේ අපි බීජ දාන අවස්ථාවේදී අවට පරිසරයේ තියෙන වෙනත් දිලීර ආසාදන ඇති නොවෙන්න තමයි අපි මේ පහනක් හෝ ඉටිපන්දන් 4ක් හරි මේ වගේ දේවල් පත්තු කරන්නේ. ඒ කියන්නේ රත් වෙච්ච වාතය උඩට යනවා. එතකොට විස බීජ විනාශ වෙනවා. අපි මේ අවස්ථාවේ තමයි ඒ බීජ දාන්නේ. ඒ නිසා ඒ අවට වාතය රත් වෙලා තියෙන විස බීජ විනාශ වෙලා බීජ දානකොට අනිවාර්යෙන් ඒක කළ යුතු දෙයක්. ඒක කරේ නැතුවමත් වෙනත් දිලීර ආසාදන පොට් එකට ඇති වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි බීජෝෂණයේ සමයේ තියෙන පොට් තියෙන ස්ථානය හොඳ පිරිසුදු තැනක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බීජ වර්ධනය වෙන්න අපි පොට් තියෙන තැන බිමක හරි තියෙනවා නම් ඒ හරි අපි තියෙන තැන බීජෝෂණ කුටියක් තියෙනවා නම් ඒ තැන හෝ ඒ හොඳට පිරිසුදුව තියෙන තැනක් වෙන්න ඕනේ. විස බීජ හරණය කරලා පොට් තියන්න ඒකත් මේ ඊට වැදගත් දෙයක්. අනිත් එක තමයි අපි සමහර අය මේ කොට්ට පණු ආසාදනය වෙයි කියලා කොට්ට පණු මැස්සාගෙන් පොට් බේර ගන්න කියලා පොට් වහනවානේ. ඒ වහනවා නම් හොඳ පිරිසුදු සාරියකින් වගේ වහන්න. අපිරිසුදු දෙයකින් වහන්න යන්න එපා. මම නම් ගොඩක් ඒ වාහන එක අනුමත කරන්නේ නැහැ ඇත්තටම. වහනවා නම් මැස්සන්ගෙන් බේර ගන්නත් පුළුවන්. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වන්න. වහන්න එච්චර කැමති නැහැ කිව්වේ මොකද දිලීරේ වර්ධනය වෙන සමයේ මුල් සති දෙක තුන ඇතුළත පොට් වලින් පොඩි රස්නයක් පිට වෙනවා. දැන් අපි වහලා තිබ්බොත් ඒ රස්නේ වැඩි වෙනවා ඇතුලේ. ඒ රස්නේ වැඩි වුණාම දිලීරේ වර්ධනයේ වේගය ටිකක් අඩාල වෙනවා. ඒ නිසා තමයි මම අර වහනවා ටිකක් එච්චර අකමැති. හැබැයි සාරයකින් වගේ වැහුවොත් නම් අර වාතය සංසරණය වෙන්න පුළුවන් සාරයකින් වැහුවොත් නම් හොඳයි. ඒ ගැනත් පොඩ්ඩක් ඔයාලා සැලකිලිමත් වන්න. අනිත් එක තමයි අපි බීජ දානකොට අපේ අතපය වුණත් හොඳ පිරිසුදුව තියාගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි කතා නොකර බීජ දානවා නම් ඒක හොඳටම හොඳයි. පිරිසුදුකම අතින් ගොඩක් වැදගත්. මේ කාරණා ටික ඔයාලා හොඳින් සැලකිලිට අරගන්න. එතකොට බීජෝෂණ සමයේදී පොට් එකට ඇති වෙන වෙනත් දිලීර ආසාදන බොහෝ දුරට අපිට වළක්වා ගන්න පුළුවන්.